කුමා සෝෂියල් YouTube නාලිකාව වෙත ඔබ සමාදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබට මේ දකින්නට ලැබෙන්නේ YouTube නාලිකාව ඔස්සේ මා විසින් ප්‍රචාරය කළ පුංචි වීඩියෝවට ලැබුණු ප්‍රතිචාර. මාගේ පුංචි ඉල්ලීමට අනුව ඔබ විසින් අපේම රටේ මිනිසුන් වෙනුවෙන් ලබා දුන්න දායාදය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. තරම් මෙතන තියෙන්නේ මේ හාල් පිටිසීනි පරිප්පු ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි. ඔබගේ දහඩිය මාංශයෙන් හම්බ කරපු මුදල, එතකොට ඔබගේ ශ්‍රමය, රට කෙරේ තියෙන ඔබගේ ආදරය, දයාව, කරුණාව තමයි මෙතන මේ දකින්නට ලැබෙන්නේ. ඉතින් මේක දකින ඔබට කොයිතරම් සතුටක් දැනෙනවද? ඇත්තටම මට දැනෙන සතුට මට ඒක වචනෙට පෙරලන්න තේරෙන්නේ නැහැ. මේ ටික යන්නේ විපතරපත් අපේම සහෘදයන් වෙනුවෙන්, අපේ රටේ අපේම මිනිසුන් වෙනුවෙන්. ඉතින් මේක වචනෙට පෙරලන්න මට තේරෙන්නේ නැහැ. ඇස් වලට සතුටු කඳුළු වෙනවා. ඉතින් මෙතන මේ දකින්නට ලැබෙන්නේ ඔබගේ කාලය, ධනය, ශ්‍රමය මේ සියල්ලක්ම වැය කරලා ඔබ ලබා දුන්න භාණ්ඩ ලංකාවට යැවීම සඳහා කාගෝ ආයතනයට බාර දෙන මොහොත. ඇතරම මම කොන්ත්‍රාත් පදමින් නිසා මට මේ සඳහා ශ්‍රමයෙන් දායක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. මට ඔබ දැනුවත් කිරීමට පමණයි බොහෝ දුරට හැකියාව ලැබුණේ. නමුත් කැරන්ටිනා පල්ලියේ සිස්ටර් පාස්ටර් ඇතුළු බොහෝ පිරිසක් එකතු වෙලා සමහර දවස්වලට රැ 1-2 වෙනකන් මේ සඳහා වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළා. ඒ වගේම තානාපති කාර්යාලයෙන් විශාල සහයෝගයක් අපිට මේ සඳහා ලබා දීලා තියෙනවා. ලංකාවේ මිනිසුන් හරි පුදුම જાතියක් කියන්නේ මෙන්න මේ නිසයි. තවත් කෙනෙකුගේ දුකේදී පිහිටවන හද උණුවන ගති අපේ ශ්‍රී ලාංකික හැම හදවතක් තුළම තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කරන ඇත්තටම අපි මේ ලෙබනනේ සිටින සියලුම සමිති සමාගම් එකතු වුණා නම් අපට මීට වඩා ලොකු දෙයක් කරන්නට තිබුණා. ඒ කෙසේ වෙතත් මේ සඳහා සහභාගී වුණා වචනකින් හරි උදව්වක් උපකාරයක් යම් කිසි කෙනෙක් කළා නම් ඒ හැමෝටම මේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්නට වන අපි මේ එකතු කරන්නට යෙදුන මානුෂීය ආධාර ලංකාවට යැවීම සඳහා අපි දැනට ලැබෙන ක්‍රියාත්මකව පදින කාගෝ ආයතන 4ටම කතා කළා. ඉතින් එහිදී අපට අඩුම මුදලකට මේ භාණ්ඩ ටික ලංකාවට ප්‍රවාහනය කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණේ මිට්කෝ කාගෝ ආයතනයෙන්. ඉතින් මේ මිට්කෝ කාගෝ ආයතනයේ අධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම වේවින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් අපට එක පෙට්ටියක් සඳහා අය කළේ $29ක වැනි මුදලක්. ඒ වගේම අපි එකතු කළ ඒ ආධාරවල හාල් පැලට් 4ක් තිබුණා. ඉතින් මේ හාල් පැලට් 4න් දෙකක් අපට නොමිලේ යැවීමට වුන් කටයුතු සලසා දුන්නා. ඒ වගේම මතක් කරන්නට ඕන ලක්සිරි කාගෝ ආයතනයේ රංජිත් මහත්මයා අපට මේ සඳහා නොමිලේ පෙට්ටි ලබා දුන්නා. ඉතින් එතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. රංජිත් පාස්ටර් සහ මාගේ ඉල්ලීම මත, ඒ වගේම තානාපති කාර්යාලයේ ඉල්ලීම මත එතුමා මේ දක්වූ සහයෝගයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ මානුෂීය මෙහෙයුම පටන් ගත්තේ කොහොමද? කොයි ආකාරයටද මේ ආරම්භ කළේ? එතකොට මේ සඳහා අපට උදව් උපකාර ලබා දුන්නේ කවුද? මේ විස්තර සියල්ලක්ම මම ඉදිරි වීඩියෝකින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.